හායි හැමෝටම මේ අපි යන්නේ පොසොන් එකට ඇවිදින්න. ඒ කියන්නේ දසාව වඳින්න යනවා. මේ කොමාරි ඔක්කොම වීඩියෝ කරාට මේ වීඩියෝ කරලා තියෙන භාග වොයිස් රෙකෝඩ් උත් ඇත්තෙම නැහැ. ඒ හින්දා මේ කටින් දැන් වොයිස් දාන්න යන්නේ. මේ අපි යන අතරතුර අපිට දන්සලක් හම්බුණා. බීම දන්සලක්. බීම දන්සලත් වැඳගෙන අපි මේ යන්නේ දැන් ගාල්ලේ දිශාවට. ගාල්ලේ පැත්තට කොමාරි දන්සල අපිට ගොඩාක් හම්බුණා. ඒ අතර ඒ කිසි වීඩියෝ එකක් මම වීඩියෝ කරගෙන නැහැ. මේ ඉන්නේ අපිට තොරන් බලන්න යනකොටම හම්බෙච්ච අමුතු යාළුවෝ දෙන්න. බලන්නකො හරි ලස්සනට සලසලා තියෙනව නේද? මේ වැවත් එක්කම අද දවසේ සම්පූර්ණ යාල සමුස්සන් විදියට පැමිණි පිරිස දැන් මේ බෝට්ටුවේ නැගලා යන්න මේ තොරණ විවුර්ත කරන්න. බලන්නකො ඒක ලස්සන. පොසොන් පොහොය සැලකෙන මිහිඳු මාහිමියන්ගේ කීපයකට කලින් ඔබ දැනුවත් කරලා මේ වගේ ලස්සන තොරණක් ඉදි කරනවා කියලා ඔය එක බොහොම ඉක්මනට ක්‍රියාත්මක වුණු ඒ දර්ශනීය තොරණේ විදුලි ආලෝකය විවෘත කරන්නට සූදානම් වෙන මොහොත. හැම දිනකම ආශිර්වාද සාදු ප්‍රාර්ථනාවක් එක්ක අද මෙන්න කිල්පිද දර්ශනීය පොසොන් මහා තොරණ දෙවන දිනට විදුලි ආලෝකයෙන් හැඩ වූ වගයි. සාදු සාදු සාදු. සිරි දළදා හපාපුවතයි දර්ශනීය තොරණෙන් ඔබ දකින්න. සතිදු ගාල්ලගේ සති ඉලෙක්ට්‍රිකල්ස් වර්ණවත් වූ විදුලි රටාව. මේක පොඩි වීඩියෝ එකක්. අපි එන ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. බයි. මං ගිහින් එන්නම්.